එම්බෙක් ගිය උඩ බල පන්දැන් අඩේ අම්මට හුඩු මොන හො මොකද මේවා ලියන්නේව මේ වතුරේකට ඔටෝ ටියුන් දාලා තියෙන්නේ ළඟ නමනව කරන්න නෑ අනුෂ්ක ඇවිල්ලින්නේ අපි අලුත් සින්දුව කරන්න හදන්නේ. අකලංග මල්ලි ඊට කරිනෝ අනුෂ්ක ඇවිල්ලා. හායි සම්මන් ගහලා දායි. ලෙගිත් ජය බලන්න ඉතින් ඉස්සර. චන්දිලා නෝ නිකන්. කවුද අපිට chance දෙන්නේ මේ තවත් ලගේ වැඩිපුරම ගෙදර ඉන්න පුද්ගලයා පොඩු මානසි දාන්න එපා. ඔයා දාන මානසි මට තේරෙනවා. තවත් ලගේ ගෙදර වැඩිපුරම හිටපු සමාජිකයා මේ බින්කු මෙයා කරනවා. බින්කෝ සුදුම්මිය ගාති චිකන් yes සුදුම්මිය හැම රෙකෝඩ් එකක් සිටියය අපි යනවා රෙකෝඩින් කරන්න. ගේම් ගහන්න හදන්න ෆිල්ම් බලන්න ගේම් සිනමා තියටර් එකක් වගේ හදන්න බා. එහෙම යක් ඕනේ නේද? ඔව් මම දැන් අවුරුදු 35ක් බං. තව අවුරුදු කීයක් ඉඳන් දන්නේ නැහැ නේ. ඒක ඇත්ත. අඩුව වැඩිම නේ මට වඩා. උඹ අයියා කෙනෙක් නේ. අනුෂ්ක අයියා. උඹලට කොච්චර දිනවද අපෙන් දේවල් ඉගෙන ගන්න? මගේ අප්පෝයෝ. අවශ්‍යම තැනදී කටහන් ඉන්න ඕන කියන එක ඉගෙන ගනින්. මම ඒක ඉගෙන ගත්තේ ටිකක් මෑත කාලේ. කටහන් ඉන්න ඕන. නිකන් මොකද නොකිය. ඔව්. මට තව හතු ඕන මට තව වෙන බ්‍රේක් එක ඉතින් මොකද එන්නේ? දානෝක? මට තව හතු ඕන පෙළ ගැස්ම හදාගත්තා. මේ කතාවේ අන්තිම හරිය. මොරු ජෝතිය. ගහන්න කලින්ද? ඔව් වලියට කලින් ඒකක් දෙන්න. ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝනි ඕනා දිවුරා උසඩිනේ දිවුරා හැබැයි වෙච්ච හරි ලංගි හාදුනා ආනිහානේ ඇයිද නාවේ මගේ දෝනි ඕනා ඇයි තරහා ඕනා නයි තරහා දනුනේමයි දනුනා ඔබ මාගේ ඇයි තරහා දිවුරා කියන්නාලේ ඇයි තරහා දිවුරා කියන්න ආවේ දෙකම තියාගන්න ඕ නිකන් තියාගමු ගයිඩ් එකනේ. අපි තාම ගයිඩ් එකනේ දාන්නේ. මේ ඇත්ත වචනද දන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ. මෙහෙමයි මේවට තේරුම් නැතුව නෙමෙයි. තේරුම් තියනවා. තේරුම් ගැනීම ඔබ සතු. තේරුම් කරවන්න බෑ මේවා. භාගයක් ඉවරයි. තව පොඩ්ඩක් තියෙන ඉවර කරන්න. ඉංගියක් විතරයි මහත්තයෝ. තාම පටන් ගත්ත විතරයි. සෙනෙහස ගන්දිය යයි දෙන්ද ගොඩම තලා. වතපතුලෙන් ආලය උතුරයි දෙංගලා. අහසේ පෑයුව කුන් සඳ අස්සෙම් වලා. දෝඩි මමයි ගමේ සොත්තත්තම ඇතලා. රට ඔල්ලම සිද්ධාදමුත් තමයිව පිරිස්සුක වැඩේ සිරාවඩ කෑල්ලක් වගේ මාමල සවසට කපුවටේ
ගියා පුදුම යමන්නේ. ඒ ගියා ඒක ලයිව් ගහපු දවසල මතකද? ගොලි වගේ බිලිය ජගහට කිව්ව මම ලයිව්. ඒක ඒ අනේ යමට බයි පුරම මොන පගුලක් කියලා. ලොරියකට එකට මාමල සවසට ගමෝටේ තියෙන තාප පුරා. වොයිස් දානවද? මේක දියම් මයික් එක. මොහොම දිලා දාන්න. මේ දියම් මේ පේන තියෙන කම්බල එක මේ මෙහෙම කරන්න බෑ සිද්ද. ඩමියක් දාන්න ඉඳයි මෙතන ඉඳන් කියන්නේ. නෑ. නෙගිටපන්. ඔය රුපෙටම අවසි වෙලා. මේ රෙෆරෙන්ස් ගාන. මැඩම්. ඒ බං උඹලගේ ලැට් එකට දොරවල් දෙකක් තියෙන්නේ. එහෙම තමයි. අතුලෙන් එන්න. බෙඩ්රූම් එක පැත්තේ ඉනවා. එතනින් අතනින් ගිහලා එතනින් එන්න ආවද නෑනේ? නෑ නෑ මම දොරවල් දෙකම ලොක් කරගත්තා. නැත්තම් මම රෙන් එක දැකලා කාටද එපා වුණා. උටත් එපා නෝ. උට මොනද උටත් මම මටත් එපා නෝ. පිට්කොලෝ පස්සියා මරණ වචන කැලණියේ. කවුද මං? ඒක පොඩි උ කියන රැප් එක. සිංගිදි පාතාලේ. මයි රාජ්‍ය. ආහා. ආයේ දැසමානේ ලං විහාදුනා. ආයේ දැසමානේ ලං විහාදුනා. ආනේ හානේ ඇයිද නාවේ. ඒක හදිසිය කිව්වාගෙන. ආයේ ඇයි තරහා දියුරා කියන්න ආවේ. ආයේ දැසමානේ මානේ ආයේ දැසමානේ ලං විහාදුනා. හුක් විතරක් දාමු. මොන හුප් ඒක විතරක් දාමු. ලාවට දාමු. ආය ගන්න. මොන හුප් මොන හුප් මොන හුප් අතර මට මේ මේලපෙන තඩිය කියද්දිව නැති ඇති ඇති වීද? ඌ මෙහෙම කියන්නේ උට කෙම්බෙක් ගිය උඩ බල්ල පන්දැන් අඩේ අම්මට හුඩු ආතලේ වැඩි උලා මොකද මම මේවා ලියන්නේව? මාගේ දෝනියෝනා ඇයි තරහා දියුරා කියන්නාවේ. ඉති රූපේ වෙයි මාගේ මය අම්මා කවදාදෝ රන්වෙන්නේ. මය දෝනිකම වශී වෙලා. හානි ඇයිද නාවේ මාගේ දෝනියෝනා. එනේ හසේ කන්දියයි දැන් දෙගොඩම තලා අද පතුලෙන් දෝනී මමයි ගමේ සද්දන්තම අපි අද ඇවිල්ලින්නේ මොකටද? මහා පින්කමකට පූජාවක් කියන්නේ. කලින් ගෙවුව එක හරි එකක්. අන්න එතනනේ අර දෙවෙනි පාර පිටතර නේ. අන්න එතන පොඩි පිටික්. ආදානුක මේ ඉන්නේ අනුස්ක. මම අද දෙනවා දෙවෙනි දවසේ මේ. අද තඩියත් ඇවිල්ලින්නේ. යා අපි කොත්තු ගන්න එක්කන කිව්වා. මට සිරි. උඹ තමයි මේක ඉවර කරන්න දෙන්නේ නැති එක. ආවට පස්සේ බලපල්ලා ඉතින්. දවස ගානේ එක එක කෑල්ලක් කොහෙන් හරි ගහලා උස්සගෙන එනවා. මම ඇවිල්ලා දැන් channel 70ක් විතර තියෙනවා දැන්. මට මානසික රෝගයක් තියෙනවා. උඹට channel වැඩි වෙන්න ඕනේ. කිසිම තප්පරයක් නිදහසේ තියෙන්න බෑ සින්දුවක් ඇතුලේ. එහෙම වෙන දිනවද? අද
හදපතුලෙන් ආලේ උතුරයි දැන්ගලා අහසේ පෑයුවපුන් සඳ අස්සෙන් වලා දෝනී මමයි ගමේ සද්දන්තම ඇතා බාර් දෙකෙන් දෙකට ගත්තා තමතලා හදපතුලෙන් ආලේ උතුරයි දැන්ගලා උඹට හෙම්බිරිස්සාව උඹට හෙම්බිරිස්සාව සද්දයක් එනවා උඹට පිච් එක උඩ වැඩිද ළඟ නමනවා හොඳටම කෙරෙනවා සැරටම සෙට් ඩඩිය හෝ මේ රැප් එකක් කියනවා කියලා හිතාගෙන කියමු බවුන්ස් කරන්න වචන ළඟ නමනවා කරන තෙල බෙදනවා නහුතට ගමකට නෑ ඉස්පාසු තෙල බෙදනවා නමනවා හොඳටම කෙරෙනවා සැරටම සෙට්ලු තෙල බෙදනවා සමත්ගේ ස්ටුඩියෝ පැකේජ් එකේ තියෙන බටර් ගාලා පාම් පෙති 6යි බෝරු අනේ මෙයාගේ අපි ගල්ලා වන මොමනේ උඹලට බෝරු මෙයාගේ පචෝකගේ සමත්ගේ සින්දුවේ පැකේජ් එකේ බටර් සමග පාම් පෙති 6යි තේ 2යි බටර් තමයි චිලි පේස්ට් චිලි පේස්ට් කැමරට ආරාධනා කරන්නේ නේද අනේ සමත් ඉන්දියාවේ ගිහිල්ලා දේවාලයකින් වතුරගෙන ආපු වතුරනේ මේක බිව්වහම මේකට එන ඕනෙම ගායකයෙක්ට සින්දු කියන්න පුළුවන් එම මේව ඒක බොන විදිහක් තියෙනවනේ මේක ස්පීඩ් මේ වතුරේකට ඔටෝ ටියුන් දාලා තියෙන්නේ මේ සින්දු ඔයගොල්ලන්ට මේ විදිහ අහන්න ලැබිලා ඇති ඒක බිහයින්ඩ් ද සීන් එක මේ ඇති කියන්නේ උඹ දානවනේ ඔව් දාලි ඉවරයි පස්සේ මේක යන්නේ මේ වීඩියෝ එක පබ්ලිෂ් වෙද්දී දාලි ඉවරයි කිව්වා ඔව් සමහරට මේ සින්දුව එපිසෝඩ් එක තුල තියෙන්න පුළුවන් සතමන් ඒ කිව්වේ මඩ වෙන්ටලි වෙනවා ඒ තියෙනවා ඒකට YouTube කරලා ඉවරයි හොඳ වැඩේ වැඩේ